තෙරුවන් සරණ සමගින් සුපින්බර සුබම සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා මේ හිමිදිරි උදෑසන වෙලස් ටීවී සදාම් වන්දනා උදෑසන බුද්ධ වන්දනාව එක්ක එකතු වෙලා ඉන්න විදේශගත වගේම ලංකාවාසී ඔබ සියලුම දෙනාට අද මාර්තු මාසේ 16 වෙනිදා ඉතින් උදේ පාන්දරින්ම වෙලස් ටීවී සදාම් වන්දනාව ඔබ වෙත අරගෙන ආවා. සාමාන්‍යයෙන් උදේ පාන්දරින්ම මේ වගේ බුද්ධ වන්දනාවක් ශ්‍රවණය කළා ඔබ දවස පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබේ අද දවස බොහොම යහපත් දවසක් බවට පත් වෙනවා නෝනුමානයි. ඒ වගේම වෙලස් ටීවී සදාම් වන්දනා අපෙත් එකම ප්‍රාර්ථනාව අද දවස ඔබට බොහොම යහපත් නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් බවට පත් වේවා කියලා. අන්නේ ප්‍රාර්ථනාව උදේ පාන්දරින්ම මේ වගේ හිතේ තියාගෙන අද මේ බුද්ධ වන්දනාවට අපිට ප්‍රධාන දායකත්වය ලබා දෙනවා AW විනීතා ද සිල්වා මහත්මිය සෞදියේ සිට. මතක් කරන්න කියලා කිව්වා අදට යෙදෙන ඇගේ සැමියාගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගී භාවය වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා වගේම එතුමියටත් පවුලේ සීලොම් දිනටත් ආශිර්වාද එක්කලා තමයි අද මේ උදෑසන බුද්ධ වන්දනාවට ඇයගේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු AW විනීතා ද සිල්වා මහත්මියගේ ආදරණීය සැමියාට සුබම සුබ උපන්දිනයක් වෙන්න නිරෝගීවන්ත දීර්ඝායුෂ ලැබෙන උපන්දිනයක් වෙන්න වගේම අද මේ බුද්ධ වන්දනාවට දායකත්වය ලබා දීමේ බල මහිමෙන් ඇයට වගේම ඔහුටත් තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න මේ බුද්ධ වන්දනාවේ බල මහිමේ හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසරයි මෙතෙන් සිට උදෑසන බුද්ධ වන්දනාව ඔබ වෙත ගෙන එන්න පූජ්‍ය උස්සැල්ලේ රතනජෝති ස්වාමින් වහන්සේට සදා කාලික සුවය සදනා කාරුණික සම්බුදු රජාණනි නිවාහැම දුක් තැවුල් තිලෝවේ අමා සැපදුම් මුනි රාජානනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු සම්බුදු රජාණනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ අහස් කුස ඕෂති තරුවකි ගලන කැන්මි පිටතියේ එදා වසවතු පලාගිය හැටි මතක් වෙයි සමිඳුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ විරාති වීර ත්‍රිලෝක්‍ය පූජ්‍ය සකල ලෝක නන්දනා
බ්‍රහ්මාදී බ්‍රහ්ම දේවාදී දේව ලෝකාග්‍ර පාද වන්දනා කුරවීකනාද බ්‍රහ්ම ස්වරෙන් පහදාදම් හැමවාරේ සංසාර දුක්ඛ නියෝතිලෝ තිලක ගුණ තියාකරේ සද්වාරණ රාශ්මි ප්‍රභාතයෙන් දිදුලා දුක පහ කෙරේ මම වන්දිමි බැතින් සාදු සාදු සම්බුදු ගුණ සාගරේ මේරුගිරම්බර සාදිස සද්ධර්ම මකුට රංජනා ධර්මාදිරාජසු අසුබල ඒකාග්‍ර සිතිනි වන්දනා ස්වාක්කාත ගුණෙන් දිදුල අමානිවන් දුන්නියා අප්‍රමාණ ජනී හදට සතුටු තුටක් උනිදායා සංසාර දුක්ඛ ගෙවා දමන මාර්ගයම සොය සොයා මම වන්දිමි දහම් සාගරයම දෑතම නලලෙහි තියා සන්තාන දීප පුඤ්ඤවන්ත මනුහාර ශ්‍රීනි සෝභනා සංඝාදිරාජ සුපටිපන්න පුඤ්ඤාග්‍ර සිතිනි වන්දනා සංසාර ගමන නවත්වන්න දහමට ඇති අවසරේ කල්යාණ මිත්‍ර දහම් සුවඳ සිව් දෙසටම පහ කෙරේ සුපටිපන්න ගුණ භූෂිත ධර්මින් කහ චීවරේ
මම වන්දිමි බැතින් සංගරුවනට දොහොත් තබා හැම වරේ සම්මා බුදු ගුණ සිහියට ගන්නේ නිම්මා නැති දුක් කඳ දුරුවන්නේ පෙම්මාදර සිතෝ විලි ඇතිවන්නේ සම්මා සම්බුදු පිහිට ලබන්නේ නිම කරලන්නට සසරෙහි යෝගේ මග පෙන්වුවා බුදු හිමි මාගේ බිමට වැටෙන මේ බෝපත් වාගේ සිත තුළ දුක් දුරු වේවා මාගේ අපල විපත් ඇති නම් දුරුවන්නේ සනසුම සහනය නිතිලන් වන්නේ සෙලවෙන ලාදලු බෝපත් සෙවනේ සුවයගෙනේවා ලෝතුරු නිවනේ සවනක් ගන රැස් ලොවට විහිදුවා ලොව සැනසූ පාර හිතකාමී ගුණදම් පලඳා කෙලෙසුම් පරදා සතට මවා පෑ ජය භූමි භව කතරට හාවූ හරණයේ සලසන දෙව් භඹ මිනිසුන් අනුගාමී සම්මා සම්බුදු සමිඳු සරණ යාමි බුද්ධං සරණං ගච්ඡාමි හදවත දෙසාවන සුවපත් කරමින් සනසන මුදු බාස රසකාමී
පවවට හා නිවන් දකින තුරු සිතුවිලි මතු කර කර දැහැමි දිව මතුරක් සේ මුව මුව මිමිනෙන තිලොව පුරා සාත අනුගාමි සම්මා සම්බුදු දහම සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි අරියට මග බුදු දසුන හැඳිනගෙන කරමින් බුදු හිමි අනුගාමි කහවත පුරවා දහම් මෙහෙවරේ යෙදෙමින් බුදු සාසුනේ දැහැමි චිරජීවනයට දිවර උරදෙන බැති හැඟුමින් පාර හිතකාමි පින්බර මහා සංඝ රුවන සරණ යමි සංඝං සරණං ගච්ඡාමි නිම්මානොමැති දරුසෙනෙහස දුන්නාට නම්මා උකුලේ තබමින් කිරිපෙව්වාට සම්මා හැඟුම් පාමින් අප රැක්කාට නම්මා දොහොත් නමදිමු අපේ අම්මාට නම්මා දොහොත් නමදිමු අපේ අම්මාට පාතුල් පාවා සිම්බ සිම්බ අප රැකගත්තේ අම්මා නිතින් බැහැර යන්න නොදී ළඟම සිටිය අම්මා සිතින් පවා අපේ යහපත පැතුවේ අපේ අම්මා ඉතින්
වඳිමු ගෙදර බුදුන් ලෙසට අම්මා හරි ආදරෙන් සිඹ සිඹ අප රැක්කාට හැම දුරින් අප බේරාගත් තාට ජීවත් වෙන්න වෙරවීරිය දුන්නාට නමදිමු ආදරෙන් අපි අපේ තාත්තට නමදිමු ආදරෙන් අපි අපේ තාත්තට හරි වැරැද්ද පෙන්වා දුන් ආදර බර පියා හිස අතගා ආසිරිපිදු දෙවිඳු අපේ පියා ජීවිතයට ජීවය දුන් හුස්ම පොදයි පියා සාදු සාදු වන්දිමු වන්දිමු ආදර බර පියා අනද සමිඳුගේ සරණේ බලයෙන් මතක අවදිව සිත රැඳේවා තිදැති ගණ දෙවි බලය ලැබුමෙන් අදිටනින් ජය පැන් ලැබේවා පතල දලදා සමිඳු සරණින් සිහිනුවන වැඩි දියුණු වේවා ඉගෙන ගන්නට දුපුතුන් හට ඉහළ දැනුමක් ළඟා වේවා බොහෝ දුක් කම් කටොළු දුරු වී යහපතම සම දෙනට වේවා සිතේ ඇති කරදරද බාධා දුරුව සහනය ළඟා වේවා අපල ග්‍රහ දොස්
දුරින් දුරු වී නිරෝගී සුව උදා වේවා කරන රැකියාවන්ද කරනට සිතේ ධෛර්යය තව ලැබේවා කෝටි 33 ගණන් වෙසෙනා දිව්‍ය විමනේ පිහිට වේවා සතුරු බාධක සියලු අනවින තුනුරුවන් ගුණයෙන් මැකේවා ඔබේ දිවියේ කරැති පින් කන්ද ඔබට සෑමදින පිහිට වේවා විදේශගත පින්වතුනි ඔබ හට ආයුරක්ෂා බොහෝ වේවා සක්වලේ වාට පැතිර පවතින උතුම් බුදු බාල පුබුදු වේවා මිහිතලේ සිව් කොනේ සිටිනා සමගේ පින් බල අවදි වේවා නිතර ඇසෙනා රතන සුතුරේ අනුහසින් සැම නිදුක් වේවා වසංගත රෝගයන් දුරු වී සැමට සහනය උදා වේවා තුනුරුවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන් ඔබ සැමගේ සියලු යහපත් පැතුමන් සමෘද්ධමත් වේවා අද දින ඔබ කරන සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ අද මාර්තු මාසේ 16 වෙනිදා ඒ ආකාරයෙන් උදෑසන බුද්ධ වන්දනාව ඔබ වෙත ගෙන ආවේ පූජ්‍ය උසැල්ලේ රතනජෝති ස්වාමීන් වහන්සේගේ සුපින්බර වැඩමවීමෙන් නමස්කාර පූර්වක ස්තුතිය උන්වහන්සේට පුද කරනවා අද අපිත් එක්ක සහසම්බන්ධ වීම පිළිබඳව. අද මෙවැනි බුද්ධ වන්දනාවක් ඔබට ගෙන ආවේ AW විනිතාද සිල්වා මහත්මිය සෞදියේ සිට ඔබටත් බොහොම පින් දෙන ගමන් ඔබටත් හැකියාවක් තිබෙනවා ඔබේ ජීවිතයේ සුවිශේෂී අයගේ සුවිශේෂී සම්දිස්ථාන සිහිපත් කරලා මේ වගේ බුද්ධ වන්දනාවකට ඔබේ දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා වෙල්ලස TV සදාම් වන්දනාවට කතා කරන්න කියන මතක් කිරීමත් එක්ක අපි සම්කන්නවා යලිත් අද සවස
වෙලස ටීවී සදහම් වන්දනා දායකත්ව බෝධි පූජාවෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් සම්ගන්නා වෙලාවේ ප්‍රාර්ථනීය ලෝකවාසී වගේම ලංකාවාසී සීලුම දෙනාටම තෙරුවන් සරණයි.